What a start Hirosha නේද? Exactly. මේ වගේ සිංක් කරනවා දැක්කම අපිට සිංක් කරන්න හිතනවා නේද? අපිට ටික වෙලාවකට හොස්ටිං අමතක වෙලා සිංගින් මතක් වුණා. හරියට හරි. නේ? ඒක තමයි. right. මේ අයියා නංගි ඇවිල්ලා ඉන්නේ නෝරින්දා. අන්න හරි. okay. right. මම හිතන්නේ ඔයගලන්ගේ ඇක්ටර් ගැන ඔයගලෝ confident. එඳ මේ අපි ජජ්මන්ට් එකට ගිහින් ඉන්නේ නේද? ready ඇති. All right. Okay. So for the first judgment of the day, Judge Neil. ඔයගොල්ලෝ දෙන හොඳ අත්දැකීම් තියෙන දෙපළක් වගේ මට පේන්නේ මොනවාද? නිතරම කොහරි සින්දු කියනවද නැත්නම් ගෙදර විතරද? ඊ ගොඩක් වෙලාවට ගෙදර තමා. මම නම් කැම්පස් එකේ ඔෆිස් එකේ වගේ තැන්වලදී සින් කරනවා. සංගීත ගොඩක් තැන්වල සින්දු කියන වගේ එක තමයි මේ ඒ තරම් ෂුවර් එක කියන්නේ. හරි කොන්ෆිඩන්ස් එකකල තමයි ගීතේ ගායනා කරේ. චතුර ඔයත් හොඳයි දෙන්නම වට හිතෙන යමක් කරයි කියලා බලමු.
Thank you, sir. Judge Gayatri. දෙන්නම හොඳයි. හැබැයි සමහරක් තැන්වලදී පිචින් ඒ වගේ දේවල් ගියා. ඉතින් සමහරක් තැන්වලදී නෑ, සමහරක් තැන්වලදී පිචින් යනවා. ඉතින් ඒ වගේ දේවල් තවත් සින්දුව අහලා තවත් පුරුදු වෙන අනිතක හඬ පාලනය වෙන තැන්. අනික අපි කියන්නේ කියනකොට අර එකපාරටම හොඳ වොයිසස් තියෙනවා. ඒනට ඒ වගේ පොඩි පොඩි ටෙක්නිකල් දේවල් හදාගත්තොත් මං හිතන්නේ තවත් හොඳට කියන්න පුළුවන් කියලා. මොකද ඔයගලන්ට වොයිස් එක හොඳයි. අර පොඩි පිචින් ඒ කියන්නේ බ්‍රීත් කරන තැන් ෆ්‍රීසිං ඒ වගේ දේවල් හදාගත්තොත් තවත් හොඳට කියන්න පුළුවන් වෙයි. සුබ පතනවා. Thank you. Judge Dibankar. මං හිතුවේ මේ හස්බන්ඩ් and wife කියලා. සත්‍ය බොහොම කටුකයි නේද? රයිට්. ඊයේ පුරාවටම ඇත්තටම දෙන්නගේ මේ ආරම්භක පටන් ගත්ත තැන ඉඳලම පිචින් වල තමයි අවසානයේ වෙනකම්ම සෑහෙන අඩුපාඩු තිබුණා දෙන්නගෙම. විශේෂයෙන්ම චතුර ටිකක් අංශුව ගායනා කරේ. ඔරිජිනල් ගීතේ තිබ්බේ සමහරේ අලංකාර ඒ නාමල්ලయ్యගේ වොයිස් එකේ තියෙන ඒ ආදරණීය හැඟීම් ප්‍රකාශන ගොඩක් තියෙනවනේ නාමල් ලුඩුකමගේ ගීත ගොඩක් හැම ගීතයකම වගේ. ඉතින් ඒ ටික හරියට ආවේ නැහැ. සහ සංගීතයට හොඳ හැකියාවක් තියෙනවා. හොඳට දියුණු කරගත්තොත් ඉස්සරහට ගොඩක් යන්න පුළුවන්. අර හාමනීස් එහෙම කරපු දැන් ටිකේදී සාමාන්‍යයෙන් සංගීතය ගැන අවබෝධයක් තියෙනවා කියලා තේරෙනවා. ලස්සන හඩක් තියෙනවා අර. හොඳ හඩක් තියෙනවා. ඉතින් ඉස්සරහට යන්න පුළුවන්. හොඳට මේවා කරොත් අර පිචින් පිළිබඳ අවබෝධය ඇතුව හරියට ඒ වැඩ ටික කරන්න කොන්ෆිඩන්ස් ඉස්සරහට වැඩ කරන්න ජය වේවා. Thank you. හොඳයි. එහෙනම් ගෙදර කොහොමද මේ නංගිව පරිස්සම් කරගන්නේ? අයියලා? චූටි කාලේ අයියලා මම පරිස්සම් කරා. දැන් අයියලා මගෙන් පරිස්සම් වෙනවා. අන්න හරි. මං ඒක නොකියයි යාම කිව්වක හොඳයි. ඒක ඇත්ත. හොඳයි. එහෙනම් දෙන්නම පරිස්සමින් ගිහලා ටික වෙලාවක් ඉඳගෙන ඉන්න ෆයිනල් ජජ්මන්ට් එක දෙනවා. Thank you. සියත Voice of Family